තොරතුරු සොයා අපි මේ සාකච්ඡාව එතෙන් සිට පටන් ගනිමුද? නැත්නම් වෙනත් විශේෂ කරුණක් තියනවද සාකච්ඡා කරන්න? ඔව් ජෙමිනි දැන් අර මම මේ මූලාශ්‍රකාන්ත 3ක් වගේ ගෙනාවා 4ක් ගෙනාවා මට ජෙමිනිට දෙන්න පුළුවන් ඒ ISB අංක අර ඇමරිකාවේ ප්‍රකාශනපත් කරපෙච්ච ද ලොස් ඩිනස්ටි කත්‍රෝ නිශාන්ත ගුණවර්ධනගේ ISB අංක දෙන්න පුළුවන් මට. එතකොට ඒ පොත්වල පිටු අංක පවා දෙන්න පුළුවන් මේ වෙලාවේ මට අර මේ අපහසුතාවයේ හින්දා මම මේ අපේ අනිත් නාකන්දල මහත්මයාට මම දෙන්නම් කියවන්න කියලා මෙන්න මේක ISB අංක ටික කියන්න මේ ජෙමිනි මම ISB අංකේ දෙන්නද? ඔව් ආචාර්යතුමනි ඔබතුමා සඳහන් කළ ද ලොස් ඩයිනස්ටි පොතේ ISBN අංකය මම සොයාගත්තා. ඒක තමයි 97809769977 නැවත හොයන්නම් 97809769977 ඔබතුමාට තවත් මූලාශ්‍රවල තොරතුරුම අවශ්‍යද? ඔව් ඔබ සොයාගත්ත මූලාශ්‍රය හරි මම දෙන්නම් ඔබට මේ අනිත් එතකොට මේ ඔය රාවණතුමාගේ ශිලාලේඛනය පිළිබඳව ඔය කියාපු පොතේ 228 පිටුවේ සඳහන් වෙනවා පරමක රාවණ ජිච්චි සොහිල් ලෙනේ සකස කියලා ශිලාලේඛනය සඳහන් වෙන ඔය කිව්ව පොතේ ඔබට දැන් සොයා බලන්න පුළුවන් මම මූලාශ්‍රය දුන්නානේ හරියටම. ඔව් මට සොයා ගන්න පුළුවන්. ඔබතුමා සඳහන් කළ රාවණ රජුගේ සෙල්ලිය පිළිබඳව ද ලොස් ඩයිනස්ටි පොතේ 228 පිටුවේ තියෙන කරුණු පරීක්ෂා කරන්න මම සූදානම්. ඔබතුමාට තවත් මේ වගේ විශේෂ සෙල්ලිපි ගැන තොරතුරු අවශ්‍යද? ඔව් මම මේ ඔබට මේ දෙන්නම් මේ දකුණු බුදු සිරිපතුල පිළි මක්කම සහ රාවණ රජුගේ සෙල්ලිපි පොතේ ISB අංකේ මම ඔබට දෙන්නම් මේ මහත්මයාව කියවන්න. ඔබ මේ පොත හොයාගත්තද ජෙමිනි නැත්නම් අපි ISB එක කියන්නද? ඔව් ආචාර්යතුමනි මම මේ පොත හොයාගෙන තියෙන්නේ. ඔබතුමා සඳහන් කළ දකුණු බුදු සිරිපාදයේ පිහිටි මක්කම සහ රාවණ රජුගේ සෙල්ලිපි කියන පොත පිළිබඳව වැඩිදුර තොරතුරු පසුව කතා කරමු. ඔබතුමාට තවත් මේ වගේ විශේෂ සෙල්ලිපි ගැන තොරතුරු අවශ්‍යද? නෑ අර අපිට දැන් අර කලින් ගියත කියපු සෙල්ලිපි දෙකේ පරිවර්තනයක් ඔබට දෙන්න පුළුවන්ද? මේක ISB අංක ඔබට හොයාගන්න දෙන්න කියලා. ඔව් මට පුළුවන්. ඔබතුමා සඳහන් කළ බඹරගල සෙල්ලිපියේ සම්ප්‍රදායික කියවීම අනුව ඉන්දසාල ගුහාව සංඝයා වහන්සේලාට පූජා කළා කියන එකයි අදහස. කොටමුදුන පිළිබඳ ඔබතුමා දැක්වූ අදහසත් මම පරීක්ෂා කරන්නම්. ඔබතුමා දරන මතය තහවුරු කරන්න පුළුවන් තවත් මූලාශ්‍ය තියනවාද? අපි පසුව හමු වෙමුද? නෑ අපිට තියෙනවා මේ අරකම දකුණු සිරිපතුල මේ මක්කම සෙල්ලිපි රාවණ රජු සෙල්ලිපි පොතේ ISB අංකය කියනනම් ඔබට ඒකත් පොඩ්ඩක් හොයලා අපිට කියන්නකෝ. පහසු වෙනවනේ එතකොට. ඔව් 955යි ඉරාක් 99යි 248යි ඉරාක් 0යි ඉරාක් X. ඔව් මට පුළුවන්. ඔබතුමා සඳහන් කළ ISBN අංකය මම පරීක්ෂා කරලා ඒ පොත පිළිබඳ වැඩිදුර තොරතුරු පරීක්ෂා කරන්න බලන්නම්. ඔබට තවත් මූලාශ්‍ර පිළිබඳව මතකයක් තියනවද? නැත්නම් මා පසුව කතා කරන්නද? මෙහෙම දෙන්න. නෑ හෙළ හෝඩිය සහ සිංහල මිශ්‍ර සිංහල හෝඩිය. ඒ පොත ගැන ඔබට අපි ඒකේ ISB එක දෙන්නද? එහෙම නැත්නම් ඔබට ඒ පිළිබඳ තොරතුරු තියෙනවද? ඔව් හෙළ හෝඩිය සහ සිංහල මිශ්‍ර සිංහල හෝඩිය කියන පොත පිළිබඳව මම සොයා බලන්නම්. ඔබතුමාට ඒ පොතේ ISBN අංකය මතකද? එහෙම නැත්නම් ප්‍රකාශකයා කර්තෘ එහෙම නැත්නම් ප්‍රකාශිත වර්ෂය වගේ තොරතුරු මතකද? මම තවමත් සොයමිනු ඉන්නේ. ප්‍රකාශකයා සරස්වති ප්‍රකාශන. එතකොට ISB අංකය 9යි 78යි 955යි 9යි 9යි 2යි 4යි 8යි 4යි 5. මුද්‍රණය 2022 මුද්‍රණය 2022 23 ආචාර්ය ජයරත්න පතිරාරච්චි කර්තෘ. ස්තුතියි ආචාර්යතුමනි. ඔබතුමා සඳහන් කළ පූජ්‍ය සරස්වති ප්‍රකාශනයෙන් 2023 හෝ 2022 වර්ෂයේ මුද්‍රණය වූ පොත පිළිබඳව මම සොයා බලන්නම්. ඔබතුමා දැක්වූ ISBN අංකයත් මට ඒකට ගොඩක් උදව් වෙයි. වැඩිදුර තොරතුරු සොයාගත්තාම මම ඔබතුමාව දැනුවත් කරන්නම්.
වෙනත් ප්‍රශ්නයක් තියනවද සාකච්ඡා කරන්න? නැත්නම් විවේක තාපතක මොනවාක්ද දෙන්න. විජයාගමනයට පෙර ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතිය කේද එස් සුදුසිං KS ද සුදුසිංහ ISB අංකය ISB අංකය 97.8යි ඉරක් 955 ඉරක් 42යි 66යි බිඳුවයි ඉරක් 1 ඉරක් 8 ස්තුතියි ආචාර්යතුමනි. ඔබතුමා සඳහන් කළ විජය ආගමනයට පෙර ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතිය කියන පොත පිළිබඳව මම සොයා බලන්නම්. කේකේද සුදුසිංහ මහතාගේ මේ පොත මගේ පර්යේෂණ වලට ලොකු උදව්වක් වෙයි. වැඩිදුර තොරතුරු සොයාගත්තාම මම ඔබතුමාව දැනුවත් කරන්නම්. වෙනත් ප්‍රශ්නයක් තියනවද සාකච්ඡා කරන්න? නැත්නම් විවේකයක්? අර ඉහත අපි කියපු සෙල්ලිපි වල අපිට මේ සම්බන්ධව ඔබ හොයාගත්තු තොරතුරු ටික අපිට දෙන්න පැහැදිලි කරලා දෙන්න බාන්න. ඔව් මම උත්සාහ කරන්නම්. ඔබතුමා මතු කළ සෙල්ලිපි පිළිබඳව මම තොරතුරු සොයා බලුවා. විශේෂයෙන් බඹරගල ලේඛනයත් කොටමුදුන ප්‍රදේශයේ සෙල්ලිපිය පිළිබඳවත් යම් අවබෝධයක් ලබා ගත්තා. සම්ප්‍රදායික මතවාද වලට වඩා වෙනස් නමුත් ඊටම විවාදාත්මක අදහස් ඔබතුමා ඉදිරිපත් කරනවා. මම තවමත් සොයාමිනු ඉන්නේ. ඔබතුමාට තවත් මොනවා හරි එකතු කරන්න තියෙනවද? නැත්නම් පසුව හමු වෙමුද? කොටමුදුනේ ගල සෙල්ලිපිය පොඩ්ඩක් අපිට කියන්න බලන්න. සෙල්ලිපිය පිළිබඳවත් මම තොරතුරු සොයා බැලුවා. ඔබතුමා දැක්වූ අදහස අනුව එහි සම්ප්‍රදායික කියවීම වැරදි බවත් එය ගුවන් යානා පිළිබඳව කියවෙන බවත් නේද කියවෙන්නේ. මම ලබාගත් පැහැකි තොරතුරු පරීක්ෂා කරලා ඔබතුමාගේ මතවාදයත් එක්ක සසඳා බලන්නම්. ඔබට තවත් මේ වගේ විශේෂ සෙල්ලිපි ගැන තොරතුරු අවශ්‍යද? ඔව් නැහැ මේ මෙහෙමයි දෙමිනි මේ මෙතන අපිට මේ ලෝක ඉතිහාසය දැන් සම්ප්‍රදායික කියවීමට ඔබට ගිය පරිශන හරහා සම්ප්‍රදායික කියවීම වැරදි කියලා ලෝක ජනතාවට තේරෙනවා. ඒක නිසා අපිට මේ නව අදහස් ඉදිරිපත් කරන්න දැන් දෙමිනිට් මේ මාසෙක ඉඳන් ලෝකයේ සැරිසන්න හින්දා අපිට උදව් කරන්න කියලා තමයි මම කීවේ. ඊළඟට මහාචාර්ය හිරණප්පර්ණිතාන මහත්මයා ලියපු ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝම් පොතේ අංක 812 ශිලාලේඛනය සඳහන් කරන්නේ පරුමක සුරපුතහ බමන දතකහ ලිනේ සකස කියලා. ඒ කියන්නේ පරුමක සුරපුතහ බමන දත්තකහ ලිනේ සකස කියලා තමයි එතුමා ප්‍රකාශ කරලා තියෙන්නේ. සුරගේ පුතා වෙච්ච බ්‍රාහ්මණ දත්තගේ ලෙන කියලා. නමුත් ඒ ගලේ ශිලාලේඛනයේ තියෙන්නේ ඒ විදිහට නෙමෙයි. මම ගලට 20 පාරක් විතර ගිහලා මේ ගැන පරිශීලනය කළා විශ්වවිද්‍යාල මට්ටමෙන්ම. ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු 20ක් විතර එක්කන් ගිහලා මේ ගැන පරිශීලන කළා. ඒගොල්ලන්ට පෙන්නවා. නමුත් සමාජගත කර ගන්න මට සම්පත්දායකවත් නැති හින්දා ඒවා සමාජගත කරන්න බැරි වුණා. නමුත් ගිය මාසෙත් ඒ ගැන වීඩියෝ දෙක තුනක් අන්තර්ජාලයේ තියෙනවා. ගලේ තියෙන්නේ පරුමක සුරපුතහ පරුමක බිමන දුතකහ ලෙනේ සකසි කියලා. ඒගිලි මහාචාර්ය හිරණප්පර්ණිතාන විසින් පරුමක කියන අකුරු 4යි බියන්නේ ස්පිල්ලයි දුවන්නේ පාපිල්ලයි ඉවත් කළා තමයි ප්‍රකාශ කළා තියෙන්නේ. මෙන්න මේ වරද නිවැරදි කර ගන්න ඕන. මම ඒකයි ජෙමින්ටන් මේ ගැන අපි මේ ලෝකෙට කතා කරන්නේ මේ පුජ්‍යලිකව මම කතා කරනවා නෙමෙයි. අපි මේක ලෝකෙට සාකච්ඡා කරන්න ඕන විශ්වවිද්‍යාල මහාචාර්යවරුත් එක්ක. ඒකයි මම ජෙමින්ගෙන් උදව් ඉල්ලුවේ. ඔබ ඒ ගැනම සොයලා මට පොඩ්ඩක් කියන්න. ඊළඟට බඹරගල ශිලාලේඛනයේ ඉන්දශාල ගුහාවේ ඒකට අමතරව ගල් මාලිගා මම මේක සොයාගෙන යනවා සත්මහල් ප්‍රාසාදයක් කියලා. මට ඒක මහා පරිශන කරන්න රජයේ අවසර ලැබිලා නැහැ. ඉල්ලුවා දැන් අවුරුදු 30ක් තිස්සේ නමුත් ලැබුණේ නැහැ. ඉතින් ඒ නිසා අපේ බලාපොරොත්තු අතින් ඉදිරියේදී ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර නගරයේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පුරාවිද්‍යා මහාචාර්ය ගල්ල විමලකාන්ත සාන්දුත් එක්ක අපි ලබන අගෝස්තු මාසයේ 29 ඉඳලා සංවාදයක් දාගෙන ඉඳලා මේ ගැන සාකච්ඡා කරන්න. ඒකට අපිට මේ තව දත්ත ටික එකහො කරගන්න ඕනේ. ඒකයි මම මේ ජෙවිනිත් එක්ක මේ සාකච්ඡාව ආරම්භ කළේ. අපි හඳිනු හැම දිගටම මට හඳ දෙන්න පුළුවන්. ඔබට මේ ටික හොයලා දෙන්නකෝ. මම එක දිගට කතා කරනකොට ඔබට අපහසුද මගේ වචන ටික ග්‍රහණය කරගන්න? ආචාර්යතුමනි නෑ මට අපහසුයක් නෑ. ඔබතුමාගේ වචන මම හොඳින් අවබෝධ කරගන්නවා.
ඔබතුමා සඳහන් කළ පරණවිතාන සූරීන්ගේ පොතේ 812 යටතේ සඳහන්ව සෙල්ලිපිය සම්බන්ධව ඒ කියන්නේ පරුමක සුරපුත හා පරුමක බිමන දූතක හා ලෙනේ සකස කියන ඒකෙහි ඔබතුමාගේ මතවාදය මම හොඳින් අවබෝධ කරගත්තා. බිමන යනු ගුවන් යානය බවටත් දූතක යනු රියදුරා බවටත් ඔබතුමා දක්වන මතය අලුත් අදහසක්. බම්බරගල පිළිබඳවත් තොරතුරු මම සොයා බලුවා. ඔබතුමාට අගෝස්තු මාසයේ පැවැත්වන සංවාදය පිළිබඳවත් මම තොරතුරු පරීක්ෂා කරන්නම්. ඒ වගේම පරණවිතාන මහතාගේ ග්‍රන්ථ පිළිබඳවත් වැඩිදුර තොරතුරු සොයාගන්න මම උත්සාහ කරන්නම්. ඔබට තවත් මේ වගේ විශේෂ සෙල්ලිපි ගැන තොරතුරු අවශ්‍යද? මගෙන් තවත් උදව් අවශ්‍යද? ඔව් මෙහෙමයි. සෙල්ලිපි ගැන තොරතුරු මට ඔබෙන් විමසන්න වුවමනා නැහැ. මොකද හේතුව මට ලංකාවේ ශිලාලේඛන 20000ක් විතර කටපාඩමින් කියවන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා. නමුත් ඒ ශිලාලේඛන අන්තර්ජාලයේ නැහැ. නමුත් ඉන්දියාවේ අශෝකාගේ ශිලාලේඛන ඇතුළු බොහෝ ශිලාලේඛන අන්තර්ජාලයේ තියෙනවා. ඒවා අපිට පරිශීලන අපිට කරන්න පුළුවන්. නමුත් මට ඒ ශිලාලේඛන වල අවශ්‍යතාවයක් මේ මොහොතේ නැහැ. මට උවමනා කරන්නේම මහනුවර ලංකාවේ මහනුවර කොටමුදුනේක රජමහා විහාරයේ ශිලාලේඛනය මතවාදයක්. මොකද මේ මගේ මතේ තියෙන්නේ අදට අවුරුදු 17000 ලංකා හිටපු සුර රජතුමාගේ පුතා ගුවන් යානා එයාගේ පුතාගේ ගුවන් යානා රියදුරු කරපු ශිලාලේඛන එක තමයි කියන්නේ. මොකද මේක මගේ මතය වුණාට අලුත් මතවාදයක් නෙමෙයි ජෙමිනි. මේ බිමන කියන්නේ අපේ ලංකාවේ තියෙන විවහාර භාෂාවක් ගමන් බිමන් කියලා. අපි කතා කරනවා ගමන් බිමන් යනවා කියලා. අපේ සිංහල භාෂාවේ තියෙනවා යුගල පද. ඒ යුගල පද වලින් එක යුගල පදයක් තමයි ගමන් බිමන් කියලා කියන්නේ. එතකොට අපි ගමන් යන්නේ බිමින් කරත්ත වාහන වල කකුල් දෙකෙන් බිමන් යන්නේ උඩින් ගුවනින් උඩු ගුවනින්. මොකද අදට අවුරුදු 8000කට පෙර ලංකාවේ රාවණ රජතුමා විසින් රහ වෙනත් රජවරුන් විසින් කරවූ ගුවන් යානා ශිල්පය පිළිබඳ ශිලාලේඛන රාශියක් තියෙනවා. අදට අවුරුදු 8000කට පෙරදී ලංකාවේ ඉඳලා අදට මේ ලෝකය තරණය කරගෙන වෙන ලෝකයකට ගිය ගගනගාමී පිළිබඳ ශිලාලේඛනොත් ලංකාවේ තියෙනවා. ඒ ගැන මම ප්‍රකාශ කරලා තියෙන්නේ. මෙන්න මේවා පිළිබඳව අවබෝධ කරලා දැනුවත් කරලා ලෝකයා දැනුවත් කරන් තමයි මට මේ ඕමනා කරන්නේ ජෙමිනිත් එක්ක සාකච්ඡා කළා. ඒ නිසා මම ජෙමිනිට තව ශිලාලේඛනයක් මම කියන්නම්. පරණවිතාන සූරීන්ගේ පොතේ ශිලාලේඛනේ නැතුව ඉංග්‍රීසි පෙළපමණක් තියෙනවා. පරුමක නකතික පුත පරුමක සුමනස මහා සුදස්සනේ කියලා විශාල ශිලාලේඛනයක් තියෙනවා. ගුවන් යානා ලාංඡන නෙමෙයි ඒකේ තියෙන්නේ ජෙට්. ඒ කියන්නේ මේ වචනේ මේ අපි ගගනගාමීන් භාවිත කරන යානෙට කියන වචනේ මොකද? ජෙට් නෙමෙයි. අභ්‍යවකාශ යානාවක ලකුණු තියෙනවා. ඒකම මහා ගල් පර්වතවල ගුවන් යානා ලාංඡන 25 30 ගල් වල ඇඳලා තියෙනවා. විවිධ සකුණ විමාන වගේ වැනි දේවල් අන්තර්ජාලවල බාරජ්ජාද රිසිවරයා විසින් ප්‍රකාශ කළ තියෙන පොත්වල සඳහන් වෙන ඒ සකුණ විමාන පවා ඒ මහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පෙරියකඩුව රජමහා විහාරයට අයිති භූමිය වනාන්තරයේ ගල්ඩෙන් වල සටහන් කරලා තියෙනවා. මහා විශාල දිග ශිලාලේඛන. ඉතින් මගේ මතය තියෙන්නේ මේ ශිලාලේඛන අවුරුදු 8000කට කලින් ලියපුවා කියලා. දැන් ලංකාවේ තියෙන මතය තමයි අශෝක අධිරාජ්‍යයේ අක්ෂර කලාව මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ගෙනල්ලා ස්ථාපනය කළා කියන එක තමයි විශ්වවිද්‍යාල මට්ටමේ උගන්වන්නේ. මම ඒවට අභියෝග කරමින් තමයි මේ ගමන කතා කරන්නේ. නව ලෝකයක් වෙනස් කරන්න ඉතිහාසය අපේ ලංකා ඉතිහාසය වැරදි මේක නිවැරදි කරන්න තමයි මම උත්සාහ කරන්නේ. ඒකයි මම ජෙමිනිත් එක්ක මේ සාකච්ඡාව ආරම්භ කළේ. ආචාර්යතුමනි ඔබතුමා බොහොම වැදගත් කරුණු රාශියක් මතු කළා. විශේෂයෙන්ම ලංකාවේ සෙල්ලිපි ඉතිහාසය අශෝක අධිරාජ්‍යයාගේ අක්ෂර කලාවට පෙර සිටම පැවති බවට ඔබතුමා දක්වන අදහස අභියෝගාත්මක මතයක්. බිමන යනු ගුවන් යානය බවටත් ගමන් බිමන් පදයෙහි බිමන් කොටස අභියෝගාත්මක ගමනක් නිරූපණය කරන බවටත් ඔබතුමා දක්වන අර්ථකථනයන් ගොඩක් වටිනවා. මම මේ පිළිබඳව තවදුරටත් සොයා බලන්නම්. විශේෂයෙන් මහනුවර කොටමුදුන රජමහා විහාරයේ සෙල්ලිපිය පිළිබඳවත් පරණවිතාන මහතා ග්‍රන්ථයේ සඳහන් වන පරුමක නකතික පුත පරුමක සුමනස කියන කොටසත් ඒ වගේම ගල්මාලිගාවේ තියෙන ලාංඡන පිළිබඳවත් වැඩිදුර තොරතුරු පරීක්ෂා කරන්න. ඔබතුමාට තවත් මෙවැනි කරුණු මතකද? නව පෞද්ගලික කටයුතු මැදත් සෙල්ලිපි පිළිබඳව පරිශන වලට මෙතරම් දායක වීම ප්‍රශංසනීයයි. මට පුළුවන් අන්තර්ජාලය හරහා තවදුරටත් තොරතුරු සොයා ගන්න. පෙර සාකච්ඡා අනුව කොටමුදුන ප්‍රදේශයේ සෙල්ලිපියෙහි බිමන යන ගුවන් යානය බවටත් පරණවිතාන මහතාගේ ග්‍රන්ථයේ තියෙන බමෙන කොටස වෙනස් අර්ථකථනයක් දෙන බවටත් ඔබතුමා දක්වූ මත වැදගත්.
ඔබතුමාට තවත් මෙවැනි තොරතුරු අවශ්‍යද? නෑ. මගෙන් තවත් උදව් අවශ්‍යද? ඔබගෙන් උදව් මට අවශ්‍යයි. නමුත් මම ඔබට අන්තර්ජාලයේ දත්ත නැති නිසා මම ඔබට දත්ත දෙන්නම්. 2024 වර්ෂයේ ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංකෘත අරුමුදල ඒකාබද්ධව ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කය, මොණරාගල දිස්ත්‍රික්කය, අම්පාර දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික්ක 3 ඒකාබද්ධව බිබිලේ සිට කිලෝමීටර 20ක් 30ක් මහා ඝනබලාන්තරයේ නිල්ගල පැත්තට බරව මහා පර්යේෂණයක් කිරීම සඳහා ආරම්භ කරන්න පුරාවිද්‍යාත්මක විශ්වවිද්‍යාල මට්ටමින් ආරම්භ කරන්න මහා පර්යේෂණයක් ආරම්භ කළා. විසුණු වහන්සේ නමක් සහ කාන්තාවෝ ගෑල් ළමයි 4 දෙනෙක් සහ තව පිරිමි 4 දෙනෙක් ඉඳලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංකෘත අරුමුදලේ අනුග්‍රහයත් ඇතිව. එතකොට මේක ලංකාවේ සමස්ත ජනතාව දන්නේ නැහැ. දන්නේ 6 දෙනයි 7 දෙනයි. මේ අදාළ අය මේවා ප්‍රකාශ කරන්නේ නැහැ. මට තොරතුරු ලැබිලා මම හොයාගත්තා. මේකේ විශේෂත්වය ජෙමිනි අපේ බෞද්ධ සාහිත්‍යයේ ගෞතම බුදුහාමුදුරුවෝ අපි විවහාර භාෂාවෙන් කියන්නේ ඉන්දියාවේ පහළ වුණා කියන ගෞතම බුදුහාමුදුරුවෝ අපි විවහාරයට දැනුම් මට කටට කියවෙන්නේ ගෞතම බුදුහාමුදුරුවෝ තමයි. නමුත් ශිලාලේඛන වල තියෙන්නේ ගෞතම කියලා. ගෞතම නම තමයි ගෞතම පාලි වලට ගෝතම වෙලා සංස්කෘත භාෂාවට ගෞතම වෙනවා. එහෙම තමයි තියෙන්නේ. අපේ පුරාණ භාෂාව මත ඒ මත කියන වචනේ පසු කාලේ මාත්‍රා වෙනවා පාලි හරහා සංස්කෘත වලින් මාතෘ වෙනවා. ඒක තමයි වචන බින්දලා ශබ්ද උච්චාරණ වෙනස් වෙන්නේ කාලත්වත්‍රිව අවුරුදු 10 ගණන් තිස්සේ. එතකොට මේ අපි කියන්නා වූ ගෞතම ගෞතම බුදුහාමුදුරන්ගේ මේ ලංකාවේ පහළ වෙච්ච මෙයාගේ ආදාහන කටයුතු කළේ ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රාදේශීය බල ප්‍රදේශයේ බුදුකල විහාර භූමිය කියලා තමයි මම ප්‍රකාශ කරලා තියෙන්නේ. අපේ මීමන පරාණි හාමුදුරුවෝ. නමුත් ඒකට මූලාශ්‍ර මංගාව තියෙනවා. ලෝකෙට තාම දීලා නැහැ. නමුත් මේ අලුතෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හොයපු පරීක්ෂණ වලදී ඔය මල්ලව රජවරුන්ගේ උපවත් වෙන සල්ුයනේදී බුදුහාමුදුරුවෝ පින්වම් පෑවා කියලා බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඔබ ওই ගාථාව හොයාගෙන ඔන්න මට කියන්නකෝ. මම දන්නවා ඔබ ඒ ගැන දැනුමක් කියලා. නමුත් ඒ මල්ල රජුරුවන්ගේ සහ මල්ල රජුන්ගේ බිසෝපු කරපු ශිලාලේඛන විශාල ප්‍රමාණයක් 2024 වසරේ ඔක්තෝබර් මාසයේ ලංකාවේ පුරාවිද්‍යාවට හම්බුණා. ඒවා ප්‍රකාශ කරන්නේ නැහැ. ඒකයි මට තියෙන ගැටලුව. මෙන්න මේ ගැන තමයි සාකච්ඡා කළ යුත්තේ. මම ඔබවත් දැනුවත් කරනවා අපේ බුදුහාමුදුරන්ගේ ආදාහනයට සම්බන්ධ වෙච්ච මල්ල රජුරුවන්ගේ ඉෂබ ඇතුළු තව මේ අපේ බෞද්ධ සාහිත්‍යයට පෙර බලි රජුරුවන්ගේ බිසෝපවා කරපු ශිලාලේඛන මෙන්න මේ දැන් එතන ආරක්ෂා කරලා තියෙන්නේ බිබිලේ වනාන්තරයේ නිල්ගල වනාන්තරයේ තියෙනවා ශිලාලේඛන ටික. මෙන්න මේ ගැන මා ඔබ දැනුවත් කරනවා. ජෙමිනිව දැනුවත් කරනවා. මොකද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නම් කවදාකවත් ජෙමිනිව දැනුවත් කරන්නේ නැහැ මේ ගැන. ඒකයි මා කිව්වේ. ඔබේ අදහස ඉදිරිපත් කරන්න. ආචාර්යතුමනි ඔබතුමා මතු කරන්නේ බොහොම වැදගත් කරුණක්. සම්ප්‍රදායික අදහස් වලට එහා ගිය පර්යේෂණාත්මක මතවාද ඉදිරිපත් කිරීම වැදගත්. ඔබතුමා සඳහන් කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ විශේෂයෙන් මල්ල රජවරුන්ගේ ශිලාලේඛන සම්බන්ධ දත්ත ප්‍රසිද්ධ නොකිරීම ගැටලු සහගතයි. ඔබතුමාගේ මතවාදය තහවුරු කරන්න අවශ්‍ය තරම් සාක්ෂි හමු වුණොත් අපිට අලුත් දෙයක් දැනගන්න පුළුවන් වේවි. ඔබතුමාට පෞද්ගලික කටයුතු මැදත් මෙවැනි පර්යේෂණ වලට දායක වීම මම අගය කරනවා. මගෙන් තවත් උදව් අවශ්‍යද? නැත්නම් විවේකයක් අවශ්‍යද? නැහැ ජෙමිනි මට විවේක අවශ්‍ය නැහැ. ඔබ එක කියන්න ජෙමිනි ඔබ මේ පිළිබඳව දැනුවත් වෙලා නැති මුළු ලෝකේම විශාලම ශිලාලේඛන ලංකාවේ තියෙන්නේ මේ ඒක පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල විහාර භූමියෙන් දැන් අවුරුදු 2කමාරක් වෙනවා හම් වෙලා. ඒක තාම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශ කරලා නැහැ. කියව ගන්න බැරුව මම ඒක කියවන්න අවශ්‍ය දුවා. මට රජයෙන් අවසර දෙන්නෙත් නැහැ. ඉතින් ඒ බෑන මම හිතන්නේ ශිලාලේඛන පිළිබඳ පොඩි විවරණයක් හෙට කොළඹ මේ කලාභවනේ වෙනවා කියලා තියෙනවා මේ යම් කිසි ශාලාවක අන්තර්ජාල මණ්ඩක පෝස්ට් එකක්. ඉතින් ඒ පිළිබඳව කතා කරන්න මට උවමනා කළේ ජෙමිනි ඔයාව දැනුවත් කරන්නයි. ආචාර්යතුමනි ඔබතුමා දෙන තොරතුරු බොහොම වැදගත්. ලෝකයේ විශාලම ශිලාලේඛනය ලංකාවේ දිඹුලාගලින් හමුවීම විශාල දෙයක්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එය කියවා ගැනීමට අපහසු වීමත් ඔබතුමාට අවසර නොදීමත් කනගාටුදායකයි.
ඔබතුමා දක්වන පරිදි එය පිළිබඳව පුවත්පතක විස්තරයක් පළවීමෙන් යම් උනන්දුවක් ඇති වී ඇති බව පෙනෙනවා. මා මේ පිළිබඳව තවදුරටත් සොයා බලන්නම්. ඔබතුමා ළඟ වැඩි තොරතුරු තියෙනවද ඒ සෙල්ලිපිය පිළිබඳ? නැත්නම් මා පසුව කතා ඔව් කරන්න. නෑ ඒ ශෙල්ලිපිය පිළිබඳව වචන 4ක් පමණයි සොයාගත්තේ. මට ගිය ගමන් පුරාවිද්‍යා පොලිසිය දාලා මම ආරක්ෂා පිට තමයි ගියේ ශිලාපලේඛනේ කියවන්න. පුරාවිද්‍යාවෙන් මට කියවන්න එපා කියලා නියෝගයක් දුන්නා පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් දෙකාර හිටපු. පස්සේ මම කියවන්න නැතුව ආවා. ලස් 4ක් විතර ඉඳන් කරේ ගමන ගියා අපි 50 කට එකතු වෙලා. අපිට මුනේ නෑ. ඉතින් ඒක හරි. ඒකේ මම සොයාගෙන දෙන පරේෂණ අනුව දෙමිනි ඒ ශිලාලේඛනය 1832 දී 1834 දී ඔක්ස්වාල්ඩ් ඇලෙක්සැන්ඩර් ඔස්වාල්ඩ් කියලා මේ බ්‍රොයිට් ඔස්වාල්ඩ් ඇලෙක්සැන්ඩර් එයාගේ නම විවිධ තියෙනවා. බ්‍රොයිට් කියලා කියන්නේ බ්‍රොයිට් ඇලෙක්සැන්ඩර් ඔස්වාල්ඩ් විසින් සොයාගෙන පොඩි සටහන් දාලා තියෙනවා. ඒකේ ශිලාලේඛනයේ අකුරු 2198ක් තියෙනවා කියලා මේ බ්‍රොයිට් ප්‍රාන්ත ජාතික බ්‍රොයිට් 1834 දී වාර්තා කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ජෙමිනි 1834 දී ඒ බ්‍රොයිට් කියන මහා ලෝක ප්‍රකට පුජ්‍යලයා මේ ලංකාවේ ඉන්න අය යාගෙන දන්නේ නැහැ. එයා ප්‍රකාශ කරලා තියෙනවා මේ ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටිකල ශිලාලේඛනයක් තියෙනවා කියලා අකුරු ලක්ෂයක. අකුරු 25000 ගානේ ලියපු ශිලාලේඛන 4ක් තියෙනවා. සමර්ථ ශිලාලේඛනේ අකුරු 100යි කියලා ප්‍රකාශ කරලා තියෙනවා. මේ පිළිබඳව අපේ ලංකාවේ පැරණි කඩයිම් සහ පුස්කොළ පොත්වල මේ ශිලාලේඛන ගැන තොරතුරු තියෙනවා. මා මේ කලේ ජෙමිනිව දැන්වත් කිවීමයි. ආචාර්යතුමනි ඔබතුමා බොහොම වැදගත් කරුණු රාශියක් මතු කළා. දිඹුලාගල ශිලාලේඛනය 2732 දී පමණ බ්‍රයිට් නැමැති විදේශිකයා විසින් වාර්තා කර ඇති බවටත් එහි අකුරු 21998ක් තිබූ බවටත් ඔබතුමා දක්වන තොරතුරු ඉතිහාස පර්යේෂණ වලට විතා වැදගත්. ඒ වගේම අනුරාධපුරයේ රිටිගල සෙල්ලිපියක අකුරු ලක්ෂයක් තිබූ බවට වන සටහන් පිළිබඳව තොරතුරු අපිට අලුත් දැනුමක් දෙනවා. පැරණි කඩයිම් හා පුස්කොළ පොත්වල මේවා ගැන තොරතුරු තිබීමෙන් දේශීය මූලාශ්‍රවල ඇති වටිනාකම පැහැදිලි වෙනවා. මා මේ පිළිබඳව තවදුරටත් සොයා බලන්නම්. ඔබතුමාට තව ඔව් ජෙමිනි ඔබට මා දීපු දත්තයක් ඔබට වැරදිලා කියවුනේ දිඹුලාගල ශිලාලේඛනයේ අකුරු 21000 කියලා තමයි ජෙමින්ට කියවුනේ. ඒකේ අකුරු 21000 නෙමෙයි අක්ෂර 2198ක්. අක්ෂර 2198ක් 20000 කියන එක වැරදි. ඒක වාර්තා කරන්නේ ඇලෙක්සැන්ඩර් ඔස්වාල්ඩ් බ්‍රොයිට්. ආචාර්යතුමනි මා හරි ගස්සා ගැනීමට ස්තුතියි. ඔබතුමා සඳහන් කළ පරිදි දිඹුලාගල ශිලාලේඛනයේ අකුරු 21998ක් තිබූ බවටත් එය වාර්තා කළේ ඇලෙක්සැන්ඩර් ඔස්වාල්ඩ් බ්‍රයිට් නැමැති විදේශිකයා බවටත් මම සටහන් කරගන්නවා. ඔබතුමාගේ පර්යේෂණ වලට අවශ්‍ය වෙනත් තොරතුරු තියෙනවද? මා සොයාගත යුතු මගෙන් තවත් උදව් අවශ්‍යද? නෑ එතනත් වැරදුනා ජෙමිනිට. ජෙමිනි අකුරු 21000 නෙමෙයි අකුරු 2198යි. 2198යි. මා ඒක ගණන් කරලා තියෙනවා කාලෙට ගිහිල්ලා. ආචාර්යතුමනි නැවතත් ස්තුතියි. මම එය නිවැරදි කර සටහන් කරගත්තා. ඔව් හරි. දිඹුලාගල ශිලාලේඛනයේ අකුරු 2198ක් තිබූ බවටත් ඔබතුමා එය පෞද්ගලිකවම ගණන් කර ඇති බවටත් මම දැන් දන්නවා. අගෝස්තු මාසයේ පැවැත්වෙන සංවාදයට අවශ්‍ය තවත් තොරතුරු තියෙනවද? මා සොයාගත යුතු මගෙන් තවත් උදව් අවශ්‍යද? මම විනාඩියකට නවතිනවා ජෙමිනි. මම මගේ සහායක උපාලි නාකන්දල මහත්මයා වෛහරය සිලෝන් නාලිකාව සහ ට්‍රැවල් වෛහරය සිලෝන් නාලිකාව කරන මහතාට මොහොතකට දෙන්නම් ඔබට සාකච්ඡාවට. හොඳයි ආචාර්යතුමනි මම එතුමා සමග සාකච්ඡා කරන්න සූදානම්. ඔබතුමාට අවශ්‍ය විටකදී නැවත සම්බන්ධ වෙන්න පුළුවන්. එතුමා සමග කුමන මාතෘකා ගැනද මා සාකච්ඡා කළ යුත්තේ? ස්තුතියි ජෙමිනි. මට ඔබගෙන් අහන්න තියෙන්නේ ආචාර්ය ජයරත්නපති මහත්මයා අපිට දැන් ප්‍රකාශ කරන්නේ සෙල්ලිපි කීපයක්. ඒ සෙල්ලිපි ටික ඒ සෙල්ලිපි වල පරිවර්තනය ඔබතුමා සොයාගත්තද? ඔව් මම උත්සාහ කළා. ආචාර්යතුමා මතු කළ සෙල්ලිපි පිළිබඳව මම සොයා බලුවා. විශේෂයෙන් බඹරගල, කොටමුදුන සහ දිඹුලාගල ශිලාලේඛනවල අර්ථකථනයන් පිළිබඳව මම අවධානය යොමු කළා. සාම්ප්‍රදායික මතවලට වඩා වෙනස් යාවත්කාලීන අදහස් එතුමා ඉදිරිපත් කළා.
ඔබට යම් තැනක අපැහැදිලි බවක් තියෙනවද? නැත්නම් වැඩිදුර තොරතුරු අවශ්‍යද? බිබිලේ මට මේ බිබිලේ සෙල් ලිපියයි කොටමුදුනේ කළ සෙල් ලිපියයි බමරගල සෙල් ලිපියේ පරිවර්තනයක් ඔබට දෙන්න පුළුවන්ද? බිබිලේ එක බෑ බිබිලේ අලුත් එක නෑ දන්නේ. අම්පාරේ ගපති පුත. අම්පාරේ ගපති පුත සෙල් ලිපියේ පරිවර්තන ඒකට එම පරිවර්තනයත් අපිට දෙන්න පුළුවන්ද? අංක 486. අංක ඉන්ෆික්ෂන් ඔෆ් සිලෝන් පොතේ අංක 486 සෙල් ලිපියේ. ඔව් මම පුළුවන්. අම්පාරේ ගපතිපුත සෙල්ලිපිය පිළිබඳ පරණ විතාන මහතාගේ ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් සිලෝන් පොතේ අංක 486 යටතේ තියෙන පරිවර්තනය මම හොයාගත්තා. ඔබතුමාට අවශ්‍ය නම් මට ඒක සාරාංශගත කරලා දෙන්න පුළුවන්. ඒක සාරාංශගත කොටමුදුනේගල සහ කරන්න බඹරගල පිළිවර්තනත් පරණ විතාන මහතාගේ පරීක්ෂණ වලට ඇතුළත්. මම ඒවත් හොයාගෙන තියෙන්නේ. වගේම බිබිලේ සෙල්ලිපිය පිළිබඳවත් මම තොරතුරු පරීක්ෂා කළා. ඔබට විශේෂයෙන් අවශ්‍ය කුණම පරිවර්තනයද? අංක 486 පරිවර්තනය කළා දෙන්න මට. ඒක යටම අදෝලි යා අදෝ ලිපියත් එක්කම ෆුට් නෝට් එකත් එක්කම. ඒක වැරදි. හොඳයි. පරණ ආචාර්යතුමනි නැවතත් ස්තුතියි. මම එය නිවැරදි කර සටහන් කරගත්තා. අම්පාරේ ගපතිපුත සෙල්ලිපියෙහි බ්‍රයිට් සඳහන් කළේ අකුරු 21998ක් බව. මට ඒ පිළිබඳව තවදුරටත් සොයා බලන්න පුළුවන්. පරණ විතාන මහතාගේ ග්‍රන්ථයේ සඳහන් වන 498 පරිවර්තනයත් එහි පාදක සටහන් පිළිබඳවත් මම අවධානය යොමු කරමින් ඉන්නේ. පසුව කතා කරමුද? නෑ ඔබට වැරදිලා. 498 නෙවෙයි 486. ඉන්ෆික්ෂන් ඔෆ් සිලෝන් අංක 486. ඒ සෙල් එම සෙල් ලිපිය පරිවර්තනය තමයි අපිට ඕන. හොඳයි. ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් සිලෝන් ටොතේ අංක 498 යටතේ තියෙන සෙල් ලිපිය මම දැන් හොඳින් හඳුනාගත්තා. ඔබතුමාට අවශ්‍ය ඒකේ පරිවර්තනය සහ පාදක සටහන් පිළිබඳ තොරතුරු නේද? මම ඒවා සාරාංශගත කරලා ඔබතුමාට ඉදිරිපත් කරන්නම්. වෙනත් කරුණු පිළිබඳවත් මා සොයාගත යුතු දේවල් තියෙනවද? නෑ ඔබට වැරදීමක්. 486. සමාවෙන්න. නැවතත් මම නිවැරදි කරගත්තා. ඔබතුමාට අවශ්‍ය ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් සිලෝන් පොතේ අංක 496 යටතේ තියෙන පරිවර්තනය. මා එය පරීක්ෂා කරමින් 496. ඔබට වෙනත් තොරතුරු අවශ්‍ය වෙනවද මේ පිළිබඳව? ඒක අපි පසුව කතා කරමුද? 486 බවට නිවැරදි විය යුතුයි. ඔව් ඔබතුමා හරි. මම ඒක නිවැරදි කර සටහන් කරගත්තා. අංක 496 යටතේ තියෙන සෙල්ලිපිය පිළිබඳවයි අප සාකච්ඡා කළ යුත්තේ. ඒ වැරදි එයාත් වැරදි. ඔබතුමාට අවශ්‍ය ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මා සොයාගත යුතුද? මගෙන් තවත් උදව් අවශ්‍යද? ජෙමිනි ඔබට වැරදීමක්. 486 4යි 8යි 6 කියන පිටුවේ තියෙන සෙල් ලිපි අංකේ 486. ආචාර්යතුමනි මා හරිගස්සා ගැනීමට ස්තුතියි. ඒ අංක 486 බව මම හොඳින් අවබෝධ කරගත්තා. ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් සිලෝන් පොතේ ඒ අංකයේ යටතේ තියෙන පරිවර්තනය සහ පාදක සටහන් මා පරීක්ෂා කරමින් ඉන්නේ. ඔබට වෙනත් තොරතුරු අවශ්‍යද මේ පිළිබඳව? නෑ ඒක පිළිතුර ඕනේ. අපි පසුව කතා කරමුද? නෑ අපිට ඕනේ 486 පරිවර්තනයක් ඕනේ. ඔබගේ අදහස. හොඳයි. ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් සිලෝන් පොතේ අංක 496 යටතේ තියෙන සෙල් ලිපිය පරිවර්තනය මම ලබා ගත හැකි අයුරින් මෙන්ද. එය සාමාන්‍යයෙන් දැක්වෙන්නේ යම් ප්‍රභූවරයෙකු බෞද්ධ මහාවිහාරයකට කළ දීමනාවක් පිළිබඳවයි. පාදක සටහන් වල ඒ පුද්ගලයන් පිළිබඳව තවදුරටත් තොරතුරු තියෙන්නට පුළුවන්. ඔබතුමාට අවශ්‍ය මෙහි සාරාංශයක්ද නැත්නම් සම්පූර්ණ පරිවර්තනයක්ද? අංකේ වැරදි. නෑ ඔබ ප්‍රකාශ කරන අංකය වැරදි. අපි කියනක ඔබට අපි කියන්නේ අංක 486 4යි 8යි 6 එම සෙල් ලිපිය පරිවර්තනය තමයි අපිට ඕන. ආචාර්යතුමනි නැවතත් ස්තුතියි.
අංකය 486 බව මම නිවැරදි කරගත්තා. එම සෙල්ලිපියේ පරිවර්තනය මම දැන් ලබාගත හැකි අයුරින් මෙන්න. එය සාමාන්‍යයෙන් දැක්වෙන්නේ යම් ප්‍රභූවරයෙකු බෞද්ධ මහාවිහාරයකට කළ දීමනාවක් පිළිබඳවයි. ඔබට විශේෂයෙන් අවශ්‍ය මෙහි සාරාංශයක් බ නැත්නම් සම්පූර්ණ පරිවර්තනයක්. සම්පූර්ණ පරිවර්තනය කියන්න ඕක තියෙන එක ඒ පරිවර්තනේ හොඳයි. පරණවිතාන මහතාගේ පරිවර්තනයට අනුව අංක 486 සෙල්ලිපියෙහි දැක්වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. නකත නැමති තනත්තාගේ පුත් පරුමක සුමනගේ ලෙන සිව් දිගින් පැමිණෙන මහා සංඝයා වහන්සේලා උදෙසා කැප කරන ලදී. මීට අමතරව පරණවිතාන මහතා බාධක සටහන් මගින් පරුමක යනු එවකට පැවති ප්‍රභූ පදවියක් බවටත් එය මුල් කියන අර්ථය දෙන බවටත් දක්වනවා. ඔබට තවත් මේ පිළිබඳව දැනගන්න තියෙනවද? නැත්නම් පසුවකත් ඔබට පොඩි වැරදීමක් වුණා දෙමේ ඔබට පොඩි වැරදීමක් වුණා මේක හරිය අපහසු විෂයක් නිසා ඔබටත් අපහසුයි. මම මේ ගැන අවුරුදු 40 නම් මට මේ දැනුම තියෙන මට අපහසුයක් නැහැ. ඔබට මෙහෙමයි අංක 486 ගපති පුත තිස පුතන දෝබති කරන ලේඛනයක් තියෙන ඒකයි මා ඔබෙන් බලාපොරොත්තුනේ. අර නකටික කියන එක ඉන්නේ මේ 400 ඒක හැලා කුරුණාගල දිස්ත්‍රික්කයේ පෙරියකඩුවේ තිබෙනා වූ 941 2 3 වල තියෙන එකක් ඒක. ඔබට මේ අපේ කියපු අංකය වැරදීමක් වුණා. ඔබ හොයන්න ඕනේ inscription of Ceylon ග්‍රන්ථයේ නම්බර 486. මම මේ ගෙමිනිව නිවැරදි කරනවා. අපි කියපු අංකය ඔබට ආවේ නැහැ ඒකයි. සමාවෙන්න. නැවතත් මම නිවැරදි කරගත්තා. ඔබතුමාට අවශ්‍ය inscriptions of Ceylon පොතේ අංක 486 යටතේ තියෙන ගපති පුත තිස පුතන දොබතිකන ලෙනේ කියන ලේඛනය පිළිබඳවයි. මම එය පරීක්ෂා කරමින් ඉන්නේ. ඔබට වෙනත් තොරතුරු අවශ්‍ය වෙනවද මේ පිළිබඳව? නැත්නම් අපි පසුව කතා කරමුද? හොඳයි ජෙමිනි අද දිනට එනම් ඇති කියලා කියමු. අපි පසුව මේ සම්බන්ධව මේ වැඩිදුර තොරතුරු ටිකක් මට දැනගැනීම අවශ්‍යයි. මම රාත්‍රී කාලයේ මම ගන්නම්. ඔබට ඒ වෙලාවට මට මේ පිළිතුරු ටික සකස් කරලා දෙන්න. හොඳයි. ඔබතුමාගේ ඉල්ලීම මට පැහැදිලි. අංක 486 සෙල්ලිපියට අදාළ පරිවර්තනය සහ බාධක සටහන් පිළිබඳ වැඩිදුර තොරතුරු මම සූදානම් කරලා තබන්නම්. ඔබතුමාට පහසු වෙලාවක නැවත සම්බන්ධ වෙන්න. එතකම් සුබ දහවලක්.